ලංකේම්ලගේ ඇනුවල් රිපෝට් එකේ ඩිරෙක්ටර් නෝට් එක තමයි අද අපි පොඩ්ඩක් ඩිස්කස් කරන්නේ. ඒකේ දීලා තියෙනවා වැලියේෂන් මෙතඩ් ගැන පොඩි නෝට් එකක්. මම ඒක එවලුවේට් කරලා පෙන්නන්නම්. ඊළඟට අපි බලමු 5 year summary එක මොන වගේ බිහේවියර් එකක්ද තියෙන්නේ කියලා. ඔයාලා පුළුවන් නම් පබ්ලික් WhatsApp group එකට join වෙන්න try කරන්න. මොකද ඒවට මේ sessions deliver කරද්දී අපි මොන නෝට් එකක් දෙනවා මෙන්න මේ session එකේ මේ වගේ දේවල් තමයි explain කරන්න කියලා. අනිත් එක ඔයාලගේ mobile එකට එනවා මේ notification එක. ඒ නිසා ඒකත් හිතලා බලන්න. link එක පහලින් දීලා තියෙනවා. අපි annual report එකට ගිහිල්ලා මුලින්ම ඔඩිට් රිපෝට් එක පොඩ්ඩක් කන්සිඩර් කරලා බලමු. ලම්කෙම් එකේ ඔඩිට් රිපෝට් එකේ මෙයාලා පොඩි නෝට් එකක් දාලා තියෙනවා බයොලොජිකල් ඇසෙස් ගැන. අපි පොඩ්ඩක් බලමු. මෙතන දීලා තියෙනවා මිලියන 4000 ගාණක් total biological assets තියෙනවා කියලා. හරිද? consumable biological assets තියෙනවා මිලියන 1800 ගාණක්. අපි 1.8 කියලා දාගමු ලේසියින්ද. ඊළඟට bearer biological assets තියෙනවා මිලියන 2000 ගාණක්. අපි දාගමු 2.2 කියලා. එතකොට මෙන්න මේ consumable biological assets කියන්නේ මේ වගේ දෙයක්. හරිද? මේකේ ඉන්නේ ඔන්න අපිට ගන්න පුළුවන් vegetables නේද? fruits. මේ වගේ දේවල් අපි directly ආහාර වෙනුවෙන් ගන්න ඒවා. ඊට පස්සේ අපිට මාංශ මේ පැත්තෙන් ගන්න පුළුවන් නේද? fish මාළු. ඊට පස්සේ ගවයින් cows. හරිද? තව මොනවද ගන්න පුළුවන්? අපිට ගන්න පුළුවන් wheat වගේ දේවල් නේ. තිරිඟු අරවා මේවා. මෙන්න මේ දේවල් මිනිස්සු directly නේද consume කරනවා. bearer biological assets කියන්නේ මේ වගේ දෙයක්. අපි මේකෙන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. අපි හිතමු ෆෘට්ස් වලින් හදනවා මොනවාද? ෆෘට් ජූස් නේද? අන්න ඒ වගේ දේවල් වලට තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් මොනවාද? මිල්ක් පවුඩර් හදන්නේ මෙයාලගෙන්. වීට් වලින් ගත්තොත් හදන්න පුළුවන් මොනවාද? තිරිඟු පිටි. එහෙම නැත්නම් බිය වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි bearer biological assets කියන්නේ. එතකොට මතක තියාගන්න කුලක දෙකක් නේ. variation වර්ග දෙකක්. දැන් මේකේ අපිට තේරෙනවා සාමාන්‍ය 50 තමයි දෙකේම තියෙන්නේ 50% වගේ. ඔන්න බලන්න මේක තව ටිකක් අපි කම්ප්ලෙක්ස් කරනවා. හරිද? ඔයාලට බලන්න පුළුවන් මෙතන මෙයාලා දීලා තියෙනවා T fields අරමයා කියලා. මම මෙතන ගත්තේ ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්න හින්දා. මෙයාලා කියනවා හරිද valuation එක consumable biological assets වල හදද්දී appropriate valuation models and assumptions ගොඩනගන්න ඕන කියලා. මේකෙන් මොකද්ද අදහස් කරන්නේ valuation models ගොඩනගද්දී මෙයාලා කන්සිඩර් කරලා බලන්න ඕන මේ biological asset base එක ගැන. ඒක මෙහෙමයි. හරිද? අපි සරලවම ගමු. consumable biological assets තියෙනවා. හරිද? bearer biological assets තියෙනවා. මේක valuation එක ඉස්සරහට අරගෙන යද්දී අපි හිතමු focus කරනවා කියලා. මේ asset base එකේ forecast එක මෙහෙම යන්න පුළුවන්. තේරුණාද? මේ asset base එකේ ඊට වඩා වෙනස් විදිහකට යන්න පුළුවන්. ඔන්න ඔහොම යන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවද? මේ එක asset base එක අනුව එයාලගේ valuation එක operate වෙන විදි වෙනස් වෙනවා. අපි මේවට කියනවා entities කියලා. නේද? එතකොට ඔයාලට තේරෙනවද මෙතන 50 දෙකේම සමානව තියෙනවා. එතකොට මේ දෙකෙන්ම ලොකු effect එකක් වෙනවා. එතනින් විතරක් නවතිනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ entity එක හරහා වෙන effect තියෙනවනේ business එකට. මේ entity එක මෙහෙම fluctuate වෙද්දී මේ business behavior එක මෙන්න මේ විදිහට යන්න පුළුවන්. හරි ඒකෙන් ඉෆෙක්ට් වෙන ෆැක්ටර්ස් ඉඳලා මේ වගේ එන්ටිටි එක මීට වඩා වෙනස් විදිහකට යන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද? ඇත්තට මේ වැලියේෂන් මොඩල් එකක් ගණනය කරද්දී මේක වැලියු කරද්දී මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. හරිද? ටිකක් අමාරු දෙයක්. එතකොට අපි ගමු මේකට සරල වැලියේෂන් මොඩල් එකක් තව ටිකක් තේරුම් ගන්න. අපි දන්නවා ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක නේද? ඉන්ට්‍රින්සික් වැලියු එක කැල්කියුලේට් කරන මෙකැනිසම් එක. එතකොට ඔයාලට තේරෙනවද මෙන්න මේ වගේ වැලියේෂන් මෙතඩ් මේ එන්ටිටිස් අනුව වෙනස් වෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? මේ entities වර්ග දෙකටම සාපේක්ෂව අනිවාර්යෙන් මේ විදිහට valuation method දෙකක් හදලා බලන්න ඕන. එතනින් විතරක් නවතින්නේ නැහැ. මේ valuation model එක පුළුවන් නම් combine කරන්න ඕන නේද? නැත්නම් එක entity එකට හදාගෙන යන්න ඕන. දැන් අපි හිතමු මෙතන consumable කියලා. එතකොට consumable වල මොනවද තියෙන්නේ? මෙන්න එක factors තියෙනවා. තේරුණාද? අන්න එතකොට valuation model එක ටිකක් complex වෙනවා. මේ දෙක combine කරන්නත් ඕන. ඊට අමතරව මේකෙන් එන effect එකත් අපි කන්සිඩර් කරලා බලන්න ඕන. තේරුණාද? මේකෙම වැලියු එක විතරක් ජෙනරේට් කරගත්තට වැඩක් නැහැ. මෙතනම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි බිස්නස් එකක් අපිට දීලා තියෙන net asset value. ඊට පස්සේ EPS. එහෙම නැත්නම් අපිට intrinsic value එකත් මෙන්න මේ වගේ valuation process එක යම් කිසි අගයක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඇත්තනම් බිස්නස් එක රුපියල් 10ක් නම් දීලා තියෙන net asset value එකේ වටිනාකම ඔයාලා එවලුවේට් කරලා බලන්න ඕන මේක ඇත්තටම රුපියල් 10ක්ද වටින්නේ කියලා.
මොකද සමහර වෙලාවට ඇත්තටම මේ net asset value රුපියල් 10 වුණාට ඒකේ වටිනාකම රුපියල් 15ක් විතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 5ක් වෙන්නත් පුළුවන්. තේරුණාද? ඊළඟට EPS අපි හිතමු EPS එක grow වෙගෙන යනවා කියලා. හැබැයි grow වෙගෙන ගියාට වැඩක් නැහැ. ඒකට support කරන මෙන්න මේ entity damage වෙලා නම් මොකද වෙන්නේ? මෙන්න මේ EPS එකේ ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා නේද? ඊට පස්සේ intrinsic value ගත්තොත් ඒක මීට වඩා complex. අපි ඉස්සරහට extend කරගමු. Premier program වල අපි Excel sheet එකක් දීලා තියෙනවා. ඒකේ අපි කරන දෙයක් තමයි අවුරුදු 10ක හෝ 12ක data අරගෙන මෙන්න මේවට support කරන entities මේ වගේ තියෙනවා. එතකොට ඇත්තටම මේ වගේ මොනවා හරි හොඳ positive sign එකක් තිබ්බොත් එහෙම නැත්නම් negative sign එකක් තිබ්බොත් මේ entities analyze කරගෙන යද්දී ඒවා identify කරගන්න පුළුවන් මොනවා හරි issue එකක් තියෙනවද නැද්ද කියලා. අන්න ඒ විදිහට තමයි අපි මේවා evaluate කරන්නේ. එහෙම evaluate කරලා බලන්න ඕන නැත්නම් නේද? ඔයාලට තේරෙනවනේ ඇත්තටම සමහරවිට රුපියල් 15ක් වෙන්නත් පුළුවන් වටිනාකම. රුපියල් 5ක් වෙන්නත් පුළුවන්. ඒකට price එක රුපියල් නේද 3ට විතර තිබ්බා කියලා එහෙම ගන්නෙ නෑ net asset value එකට මේ valuation එක හරියට verify කරගන්න ඕන හොඳ analysis එකක් කරලා. ඔයාලා business එක analysis කරද්දී මේ entities ගැන වැඩි consider කරන්න එපා. ඔයා simply බලන්න එක economical cycle එක කොහොමද business එක behave වෙලා තියෙන්නේ කියලා. EPS එක වැඩි වෙනවා නම් ඒකට හේතුව මොකද්ද? debt වැඩි වෙනවා නම් හේතුව මොකද්ද? ඒතකොට debt අඩු වෙනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒ හරහා මොන වගේ දේවල්ද effect වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි business behave එක ස්ටඩි කරන්න. ඔයා ප්‍රීමියර් ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වුණොත් ඒක මාත් එක්ක වෙන මීටින් දෙකක් තියෙනවා. ඒ මීටින් දෙකේදී මම මේකට ගයිඩ් එකක් දෙනවා. සාමාන්‍ය මීටින් දෙකකින් විතර ඒක හරියට අල්ලගන්න පුළුවන්. එතකොට ජොයින් වෙනවා නම් පහළ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකට කන්ටැක්ට් කරලා තමයි ජොයින් වෙන්නේ නම්බර් එකට. අපි බලමු 5 year summary මොන වගේ බිහේව් එකක්ද තියෙන්නේ කියලා. 5 year summary ගත්තොත් මෙයාලා 20 ඉඳන් 24 වෙනකන් data දීලා තියෙනවා. turnover එක බලමු 3යි 4යි මෙතන වැඩි වෙලා තියෙනවා නේද? සාමාන්‍යයෙන් 3 ගුණයකින් විතර ගිහිල්ලා තියෙනවා. value එක වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔයාලට මතක නම් අපි ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් කරා රුපියල ඩීවැලියු වෙන එක ගැන. හරිද? අන්න ඒකේ ඇඩ්ජස්ට්මන්ට් එක වෙලා වෙන්න පුළුවන් මෙතන තියෙන්නේ. ඒ සෙෂන් එක පොඩ්ඩක් බලන්න මම ලින්ක් එක දාලා තියන්නම්. එතකොට හැබැයි 3 ගුණයකින් විතර නම් වැඩි වෙලා තියෙනවා. අවව පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඊළඟට ප්‍රොෆිට් එක ගත්තොත් 2020 ලොස් එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඩ්‍රොප් වෙලා තියෙනවා. ආයි 23 ටිකක් වැඩි වෙලා තියෙනවා. ආයෙ මෙතන ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. මෙතන profit before taxation ගත්තත් ඒ වගේ behavior එකක්ම තමයි තියෙන්නේ. ඔයාලට පොඩ්ඩක් බලන්න වෙනවා ලංකෙම් එකේ cost එක මොනවා හරි නේද issue එකක් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් එයාලගේ revenue වලට මොනවා හරි වෙනත් විදිහකට support එකක් ඇවිල්ලාද කියලා. මොකද ඔයාලට පේනවද මෙතන turnover එක තිබ්බත් මේක loss වෙලා ඊට පස්සේ turnover එක වැඩි වෙගෙන ගිහිල්ලා හැබැයි මේ අවුරුදු දෙකේ 21 22 දී නේද ඒක ටිකක් ඩික්ලයින් එකේම වගේ තමයි තිබිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා ඉන්කම් ස්ටේට්මන්ට් එකට ගිහිල්ලා. ඊළඟට මෙන්න දීලා තියෙනවා property plant and equipment වල biological assets. හරිද? ඒක බැලුවොත් අපිට පේනවා වැඩි වේගන නම් ඇවිල්ලා තමයි. හැබැයි ප්‍රශ්නේ කියන්නේ අපි කතා කරපු විදිහට මේ වගේ valuation එක මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්නම් අනිත් පැත්තට තියෙනවා. මේක variation එකක් වෙන්නත් පුළුවන් valuation එක. තේරෙනවද? ඒ කාලේට adjustment වෙන විදිහ අනුව මේකේ value එක නැති වෙලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් අපි entities අනුව තමයි තීරණය කරන්නේ. entity 1 entity 2 කියලා බලලා හිමීට බලාගෙන යනවා. නැත්නම් මේවට අපි කියනවා model කියලා. හරිද? අපි entity පාවිච්චි කරන්නේ exponential function එක මේ valuation pattern මේකෙන් අඳුර ගන්න පුළුවන්. හරිද? pure mathematics. ඒ දේවල් වැඩි ඕනේ නැහැ. ඔයාලා simply කරන්න ඕන අර 10 year 12 year business behavior එක study කරන්න. ඒකෙන් තමයි මේක හරියටම තේරුම් ගන්න පුළුවන්. operating cash flow එක ගත්තොත් අන්න මෙතන minus මෙතනත් minus තුන්වෙනි අවුරුද්දනේ. තුන්වෙනි අවුරුද්දේ හැබැයි නේද? turnover එක නම් ඇවිල්ලා profit එක loss මේ profit එක drop වෙලා මෙතන. එතකොට මේකත් එක්ක බලපුවාම පොඩ්ඩක් loss එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි. investing activities ගත්තොත් invest නම් කරනවා. financing ගත්තොත් අන්න මෙතන ඔයාලට පේනවද? එක දිගට ණය නම් අරන් තියනවා නේද? ඒකට අනුව operating net cash flow එක ටිකක් අමාරුවෙන් වගේ තමයි ඔපරේට් කරන්න. ඔයාලට මේ දේවල් තව ටිකක් ඇතුළට හොයලා බලන්න වෙනවා. නිකන් උඩින් බලලා බෑ. හරිද? ratios බලලා විතරක්ම එහෙම කරන්න බෑ. business behavior එක හරියට ස්ටඩි කරන්න ඕන. ඊට පස්සේ EPS එකක් දීලා තියෙනවා. මෙතනින් ටිකක් අපිට බලා ගන්න ලේසි. මෙතන තමයි ලොකු EPS එකක් ඇවිල්ලා තියෙන්නේ නේද? මෙහෙම ලොකු EPS එකක් ආවම price එක increase වෙනවා. හැබැයි ඉතින් නේද? වැඩක් වෙන්නේ නැහැ. මොකද මෙතන loss එකක්. එතකොට මේ price increasement එක මේකට අනුව ඔයා බලලා ගත්තොත් එහෙම ඔයාලට ටිකක් ලොකු loss එකකට යන්න වෙනවා. මෙන්න මේ වගේ peak එකකින් ගත්තා නම්. net asset value එක 1 2 4 12යි 13. net asset value එක නම්
ග්‍රෝ වෙගෙන යනවා නේද? ඒක පොඩ්ඩක් හදලා බලන්න වෙනවා, හොයලා බලන්න වෙනවා හරියට. මාකට් වැලියු එක නම් අපිට ප්‍රයෝජනයක් නැහැ. මේ වගේ දේවල් වලින් අපි ඩිසිෂන් එක ගන්නෙ නැහැ. මොකද දැන් අපිට තේරෙනවා ඇත්තට මේ දීලා තියෙන net asset value එකත් valuation එකක්ම තමයි. හරිද? ලංකේම් එකේ රුපියල් 13ක් දීලා තියෙනවා. එතකොට ඔයාලට තීරණය කරන්න වෙනවා ඇත්තට මේක 13කටද වටින්නේ නේද? නැත්නම් මේක රුපියල් 20ක් විතර වටින වැලියු එකක්ද? නැත්නම් මීට අඩු වෙන්නත් පුළුවන්, රුපියල් 5ට තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා බිස්නස් ස්කිල් එක පොඩ්ඩක් හදාගන්න වෙනවා. මාකට් කැප් කියන්නේ අපි දන්නවා ප්‍රයිස් එකෙන් හැදෙන දෙයක්. ලොකුම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඔයාලා මේ දේවල් තව ටිකක් ස්ටඩි කරලා බලන්න. මේක 5 year summary මෙතන තියෙන්නේ. අපි බලන්නේ group column එක, company column එක නෙමෙයි. මොකද subsidiary performance බලා ගන්න පුළුවන් මේකේ. right ඔයාලා මේ දේවල් ටික note down කරගන්න. අනිත් එක note down කරගද්දි පුළුවන් නම් playlist එකේ නම ලිව්වා. ලංකේම් ඇනලිස්ට් එකේ. ඒකේ මෙන්න මේ දේවල් තමයි කතා කරේ. මේ විදිහට තමයි note down කරගන්න ඕන. ප්‍රීමියර් ප්‍රෝග්‍රෑම් වලට join වෙන්න පහලින් නම්බරයක් දාලා තියෙනවා. ඒකට contact කරලා අනිත් එක මේ note down කරගද්දි හොඳට මතක තියාගන්න මේ content එක ආයෙ කවදාවත් deliver වෙන්නේ නැහැ channel එකේ. නිසා හැම එකක් නෑරම බලන එක වැදගත් වෙනවා. ඊළඟට cash flow still ටික දැන් ටික ටික ඔයාලගේ හැදීගෙන යන්නේ. ඒක වෙලාව ආපුවම මම trigger කරලා ගන්නම්. අපි ඊළඟ ඇනලිසිස් එකෙන් හම්බෙමු.